මහලි රැට කන්න පොල් බින්දිනවා වගේ. ඔව් බම්මේ මේ පොල් ගෙඩියක් ගාලා දෙන්න කියලා කිව්වා. මේ ඒක නෙමෙයි. දුරිතයා ඔබ දන්නවද මේ පොල් බින්දිනවට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා? නෑ නේද? මචං දැන් මේකනේ වැඩේ. දැන් ඔයා හැදුවේ පොල් ගෙඩිය බින්දින්නනේ. බින්දිනවට, වෙන් කරනවට, දෙපළු කරනවට. වෙන් කරනවා දෙපළු කරනවට. අන්න ඒකට ඉංග්‍රීසි වල තියෙන වර්ඩ් එක තමයි ස්ප්ලිට් කියලා කියන්නේ. හරි? ස්ප්ලිට්. දැන් එතකොට ඔය ගොඩක් වෙලාවට පළු වලට වෙන් කරනවට තමයි ස්ප්ලිට් කියන වචනේ ගොඩක් වෙලාවට අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔයා හැදුවේ පොල් ගෙඩියක් බින්දින්නනේ. එතකොට ඔයාට කියන්න පුළුවන් මම පොල් ගෙඩිය බින්දිමින් ඉන්නේ කියලා. කවුරුද ඇහුවොත්. එතකොට ඉංග්‍රීසි වලින් කියන්නේ I am splitting the coconut. Right? I am splitting the coconut. I am splitting the coconut. එහෙම තමයි ඒකට කියන්නේ. හරි? මචං උඹ දන්නවද පොල් ගානවල ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද කියලා? උදියා පොල් ගානවල ඉංග්‍රීසියෙන් කියන්නේ නෑ පොල් ගානවල මචං අපිට ස්ක්‍රේප් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි තියුණු යමක් පාවිච්චි කරලා මචං තියුණු යමක් පාවිච්චි කළා පිටත පොත්ත නැත්නම් පිටත ආවරණ ඉවත් කරනවට හුරුලා වගේ කියනවා ස්ක්‍රේප් කියලා ඉංග්‍රීසියෙන්. හරි. ඉතින් ඔය පොල් ගානකට අපිට ස්ක්‍රේප් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් මචං උඹ ඔය පොල් ගගාන ඉන්නේ. කවුරු හරි උඹෙන් ඇහුවොත් what are you doing කියලා උඹට කියන්න පුළුවන් I am scraping coconut කියලා. හරි? උදේ අඩෝ මචං